channel. ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද අපි ආවා ඩිනර් අවුට් එකක්. හස්බන්ඩ් මේ ටිකේ ගොඩාක් බිසි. ඉතින් එළියට යන්න උනේ හරිම අඩුවෙන්. අද එයත් ගෙදර. ඉතින් අපි ආවා මෙතනට. ඔයාලා මගේ වීඩියෝ කලින් ඉඳලම බලන කෙනෙක් නම් දන්නවා මම ගොඩක් වෙලාවට එන තැනක් මෙතන. ටීචා ලොන්ජ් එක. හස්බන්ඩ් ලංකාවේ හිටියේ නැති කාලෙත් අපයි මමයි නිතරම වගේ මෙතනට එනවා. ඉතින් අපේ චූටි ගර්ල් හරිම ආසයි මෙතනින් කෑම කන්න. ඉතින් දැන් වෙලාව 7:00ට විතර ඇති. අපි කෑම ඕඩර් කරලා අපි ඕඩර් කරපු කෑම ටික එනකන් chat එකක් දාගෙන හිටියා. कुछ कहना है फिर भी ये दिल में सवाल कई सपनों में जो रोज कहा है वो फिर से कहूँ या नहीं. ඉතින් දැන් අපේ කෑම ටික ඇවිත් තියෙන්නේ. ඔයාලා දන්නවා මම මෙතනට එන හැම පාරම වගේ චීස් කේක් ගන්නවා කියලා. මම මාරම ආසයි චීස් කේක් වලට. මම හැම පාරම මෙතනට ආව මොනවාම හරි ෆ්ලේවර් එකකින් චීස් කේක් ගන්නවා. ඉතින් මෙතන චීස් කේක් එක මෙයාලගේ චීස් කේක් එක මාරම රසයි. ඔයාලා ටීජා එකට ආවොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මම නම් මාරම ආසයි මෙයාලගේ චීස් කේක් වලට. චීස් කේක් ෆ්ලේවර් දෙකක් තියෙනවා. මම ගොඩක්ම ආස. රෙඩ් වෙල්වෙට් චීස් කේක් එකත් මම ගොඩක් ආසයි. ආය මේ අද ගත්ත ඩබල් ලේයර් චොක්ලට් චීස් කේක් එක. ඒ දෙක තමයි මම ගොඩක් වෙලාවට ආස. ඉතින් පේනවනේ අපේ බබා කෑම කන හැටි. මෙයාලගේ කෑම වලට ගොඩක් ආසයි. ඉතින් එයා වෙනදාට නම් කෑම කවා ගන්න හරි අමාරු. වෙන තැනකට මට එක්කගෙන ගියාම මෙයාව ඒ වුණාට මෙතනට ආවහම එයා හරිම ආසාවෙන් තනියම කෑම කනවා. कितना कुछ कहना है फिर भी ये दिल में सवाल कई सपनों में जो रोज कहा है वो फिर से कहूँ या नहीं. आँखों में तेरी अजब सी अदाएं हैं. ඉතින් ගොඩ දවසකින් මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මට කලින් දවස් ටිකේ මොකුත්ම රෙකෝඩ් කරන්න ඕනේ නෑ තිබුණ වැඩත් එක්ක. ඉතින් ඒකයි මම හිතුවේ මේ සතියෙම රෙකෝඩ් කරපුවා මේ බ්ලොග් එකෙන් අරගෙන එනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඊළඟ දවස. අපේ පුංචිලාගේ ගෙදර පිරිතක් තිබුණා. ඉතින් මේ එදා දවසේ රෑ අපේ පවුලේ ඔක්කොම වගේ ඇවිල්ලා හිටියා. අපේ අම්මගේ පවුලේ හැමෝම වගේ එදා ඇවිත් හිටියා. මේ ඉතින් පිරිත පටන් ගන්න කලින් ඉතින් ගොඩාක් දේවල් රෙකෝඩ් කරන්න උනේ නෑ. මොකද පිරිත් අහන්න තියෙනවනේ. ඉතින් ගොඩාක් රෙකෝඩ් කරන්න උනේ නැහැ. මේ තියෙන්නේ පිරිත පටන් ගන්න කලින්. මට නම් ගොඩක් වෙලා රෑ පිරිත් අහන්න ඕනේ නෑ. රෑ 12 විතර වෙනකන් වගේ තමයි මම හිටියේ. මොකද අපේ චූටි ගර්ල්ට නිදි මත් හැදිලා. එයාත් එක්ක ඉන්න ටිකක් අමාරුයි. ඉතින් රෑ 12 විතර වෙනකන් තමයි මම නම් පිරිත් ඇහුවේ. මේ ඊළඟ දවසේ උදේ ඉතින් ඒ රෑ පිරිත් තිබුණනේ අද දානේ. ඉතින් අපි කට්ටිය මේ ඉන්න අක්කලා නංගිලා ටික අපි
ඉතින් අපි කට්ටිය මෙතෙන්ට වෙලා දානේ හාමුදුරුවෝ වඩිනකම් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. මොකද ගොඩාක් කාලයකට පස්සේනේ කට්ටිය එකතු වෙන්නේ. ඉතින් අපි මෙහෙම හම්බෙන හැම සැරේකම වගේ ෆොටෝස්, වීඩියෝස් අරගෙන තියාගෙන දැන් තමයි දානේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් දැන් අපි යන්න හදන්නේ ගෙදර. මේ ඉතින් අපි කතා කර කර හිටියා කට්ටියත් එක්ක පොඩ්ඩක් එළියට වෙලා. ඉතින් අපි දැන් ගෙදර යන්න හදන්නේ. මේ තියෙන්නේ vlog එකේ ඊළඟ දවස. ඉතින් අපි අද යනවා අපේ ගෙදරට ඕනේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගන්න. මට ගෙදර තියන්න, ගෙදර ඇතුළෙන් තියන්න මම ගොඩක් දවස් ඉඳන් බැලුවා. මට හරියන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කොහෙන්වත් හම්බුන්නේ නැහැ. ඉතින් අද මේ හස්බන්ඩ් දන්න තැනක් තියනවා කියලා මට එයා කිව්වා යමු කියලා. ඉතින් ඒකට තමයි යන්නේ. මෙතන හැම වර්ගයකින්ම වගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තිබ්බා. ඉතින් මම ඒ වලින් ටිකක් අරගත්තා. මට කිචන් එකටයි මගේ රූම් එකටයි තියන්න ඕනේ ඒවා. තව ගාඩන් එකේ හිටවන්නත් ලස්සන ප්ලාන්ට්ස් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මට ඕනේ ටිකත් අරගෙන අපි ආවා ගෙදර. දවස මම ආවා මගේ පෙඩිකියුර් එක කරගන්න. මම අද ආවේ අලුත් තැනකට. මං කලින් මෙතනට ඇවිල්ලා තිබුණේ නැහැ. අද ආවේ පළවෙනි පාරට මෙතනට. ගොඩාක් හොඳයි. මෙයාලගේ සර්විස් එක ගොඩාක් හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මම හිතනවා මම ආය මෙතනට යයි කියලා. පෙඩිකියුර් එක උනාට පස්සේ කකුල් දෙක බලද්දි මාරම ලස්සනයි. ඉතින් දැන් නම් මට මාර රිලැක්ස් එකක් දැනෙන්නේ. මට හැමදාම පෙඩිකියුර් එකක් කරද්දී එහෙම තමයි නිදිමතක් එනවා. ඉතින් මම හරි අමාරුවෙන් තමයි ඒක කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ පෙඩිකියුර් එක උනේ. ඉතින් ඒ වැඩේ ඉවර වෙලා එළියට එද්දී පුදුම තරම් බඩගින්නක තමයි මම හිටියේ. ඉතින් ඉක්මනටම ආවා කන්න. මොකද උදේ මම කාලා නෙමෙයි ගියේ. මම අපොයින්ට්මන්ට් එක දාලා තිබුණේ උදේ 9ට. මට සැලොන් එකට යනකොට මම ගියේ 9:45ට වගේ. ඉතින් ඒ වෙලාවේ ඉඳන් දැන් වෙලාව 11ට විතර ඇති. ඉතින් දැන් වෙනකම්ම මම හිටියේ බඩගින්නේ. උදේට මුකුත්ම කාලා නෙමෙයි මම ආවේ. ඉතින් ගොඩාක් ලොකු බඩගින්නක් තිබ්බා. ඉතින් දැන් මෙතනට ඇවිල්ලා කෑවට පස්සේ තමයි හරි ගියේ ඒක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ සතිය ගෙවුනේ. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන මම ආයෙමත් ඉක්මනින් එන්නම්. Thank you for watching. Bye bye.